නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, හවස් වරුවේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිඋත්තක පාළියේ දේශනාවක්. ඉතිඋත්තක පාළිය කටපාඩම් කරගෙන ආවේ කවුද? කුජුත්තරා උපාසිකාව තමයි සම්පූර්ණයෙන්ම ඉතිඋත්තක පාළිය කටපාඩම් කරගෙන හිටියේ. සංඝයා කටපාඩම් කරපු ධර්මය තමයි ඈත් අහලා කටපාඩම් කළේ. ඒකේ තියෙන්නේ ඒකේ සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ වදාළ හොඳ අවවාද දේශනා. අද ඉගෙන ගන්න සූත්‍රයේ නම ලෝකාවබෝධ සූත්‍රය. අර පිරිත් පොතේ අපි තථාගත කියන වචනය විස්තර වශයෙන් ඉගෙන ගත්තේ මේ ලෝකාවබෝධ කියන සූත්‍රයෙන්. උත්තං හේතං භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වදාරණ ලද්දේය. උත්තමරහතාදි මේ සුතං ඒ රහතන් වහන්සේ විසින් මෙසේ වදාළ බවයි මා අසන ලද්දේ. එමයි මේ සූත්‍ර දේශනාව ආරම්භ වන්නේ. මේකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව කරපු විස්තරයක්. ලෝකේ බුදු කෙනෙක්ව වෙන කෙනෙකුට තෝරා බේරා ගන්න බෑ. දැන් ওই ශීල බ්‍රහ්මණත් ඇහුවනේ. ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශීල මට කියන්නේ බුද්ධ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් අයට කාගේ කවුද මෙයාගේ ස්වභාවය මොකක්ද කියලා එකපාරට හොයාගන්න බෑ. ඉතින් ඒ නිසා හැමතැනම උන්වහන්සේට තමන් වහන්සේව හඳුන්වා දෙන්න සිද්ධ වුණා. ඒ බුදුරජාණන් වහන්සේනමක් ලෝකෙට පහළ වෙනවා කියන එක හරිම දුර්ලභ වූ ආශ්චර්යවත් වූ කාරණයක්. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි, මේ ලෝකය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරලා තියෙන්නේ. කොමක්ද ලෝකේ? දැන් අපිට ලෝකේ කිව්වම හිතේම වෙන්නේ මොකද්ද? ලෝක ගෝලේ නේද? පෘථුවිය තමයි අපිට වෙන්නේ ලෝකේ කියපු ගමන්. ඒ මොකද හේතුව? අපිට මේ ලෝකේ රවුමට ඇඳලා පොඩි කාලේ පෘථුවිය ඇඳලා අපිට පේනවා මේක තමයි ලෝකේ. දැන් බුද්ධ කාලේ හිටපුවාට කවුරුවත් පෘථුවියක් ඇඳලා පෙන්නවද? ඒ කාලේ එහෙම ඉගැන්නිල්ලක් නැහැ. ඒකෝට ඒ කාලේ අවබෝධ කරගන්න ලේසි. ඇයි? විකෘති වෙච්ච සංඥා අඩුයි. දැන් කාලේ එක එක දේවල් හරියට අපිට විකෘති වෙලා තියෙනවා. දැන් අපිට ලෝකේ කියප ගමන් එකපාරට මතක් වෙන්නේ ලෝක සිටියම. මෙතන ඇමරිකාව, මෙතන ඉන්දියාව, මෙතන ජපානය. මේවා තමයි අපිට එකපාරට ලෝකේ කියප ගමන් ඇයි ලෝකේ කියලා අපි කාලයක් මුළුල්ලේ ඉගෙන ගත්තේ ඕවා. ඉතින් ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. තථාගතයන් වහන්සේ ලෝකය අවබෝධ කළා. මොකද්ද ලෝකේ? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේක තමයි ලෝකය. එතකොට
මේ ලෝකයේ තුල තමයි රූප උපාදානස්කන්ධය තියෙන්නේ. මේ ලෝකේ තමයි මේ අස කන නාසය දිවකය මනසින් සමන්විත වූ ලෝකේ තමයි වේදනා උපාදානස්කන්ධය තියෙන්නේ. මේකේ තමයි සංඥා උපාදානස්කන්ධය තියෙන්නේ. මේකේ තමයි සංස්කාර තියෙන්නේ. උපාදානස්කන්ධ මේකේ තමයි විඥාන උපාදානස්කන්ධ තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? මෙතන. ඒකනේ අර රෝහිතස්ස කියලා ඔව් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඇවිදන් ගිහිල්ලා නැත් ඒ කියන්නේ ගමන් කරලා ඇවිදගෙන කිව්වේ ගමන් කරලා දැන් අනවනේ දැන් මේ පෘථිවියෙන් වෙන දේශයකට දැන් අලුතින් හොයාගෙන තියෙනවනේ මේ පෘථිවිය තියෙනවා කියලා දහස් ගාණක් තියෙනවා ලක්ෂ ගාණක් තියෙනවා කියලා ඔන්න ආයේ පිටරටේ හොයාගෙන එතකොට දැන් අපිට ඒවනේ එන්නේ මේ හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ පාත්‍රයට කිව්වා ඒක ඊට පස්සේ සිංහලට හරවලා අපි ඉගෙන ගන්නවා මේක මෙහෙම වුණාය. එහෙමනේ මෙතෙක් කල් අපිට ඥානෙ ලැබුණේ. දැන් මේ රෝහිතස්ස එහෙම එක්කෙනෙක් නෙමෙයි. රෝහිතස්ස බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා මෙයා දෙවි කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ ගමන් කිරීමෙන් ඒ කියන්නේ ලෝකයට ලෝක පාස් කරගෙන වේගෙන් ගිහිල්ලා ලෝකෙ කෙලවරට යන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කෙල්ලි මොකද්ද උත්තර දුන්නේ? බෑ කිව්වා. ඒ බෑ කියපු ගමන් මෙයාට හරි සන්තෝෂයක් සතුටක් ආවා. භාග්‍යවතුන් වහන්සේ හරියට හරි කිව්වා මේ කතාව. මේක බෑ කිව්වා. ඒ කිව්වා ස්වාමීනි මගේ කලින් ආත්මේ මට හරි වේගෙන් high speed හරි වේගෙන් යන්න පුළුවන් කිව්වා. ඒ දෙවි කෙනෙක්. අපිට හිතාගත්ත හැකි මේ very speed එක යන දෙවිවරුත් ඉන්න බව. එතකොට මෙහෙම දැන් මෙයාට ආසාවක් උපන්නා මොකද්ද? දැන් මෙයාට වේගෙන් යන්න ආත්ම ලැබිච්ච වෙලාවේ ලෝකේ පාස් කරන්න. හිතලා මොකද කළේ? මෙයා කිව්වා ස්වාමීනි මට එක පියවරකින් ඊළඟ ග්‍රහ ලෝකෙට කකුල තියනවා කියලා. එතකොට එයා හරි වේගෙන් යනවානේ. ඒක ස්වාමීනි ඊට පස්සේ මම ඔය මගේ ශාරීරික අවශ්‍යතා කන බොන දේවල් වලට විතරක් පොඩ්ඩක් කාලය අරගෙන මම හිතුවා මේ ලෝකේ අවසානයක් දකින්න ඕනේ කියලා මං යන්න පටන් ගත්තා කිව්වා. ගියා ආයෙත් ගියා. ආයෙත් ඉවර වුණා. අතරමඟදී මම මලා තව ඈත ලෝක තියෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද වදාළේ? මේ බඹයක් පමණ ශරීරයේ ඇති සංඥා සහිත මනස සහිත විඥානයේ සහිත මේකේ තමයි ලෝකෙ තියෙන්නේ. මේකේ තමයි ලෝකේ හට ගන්න ඔක්කොම දේවල් ටික තියෙන්නේ. මේකේ තමයි ලෝකෙ නිරුද්ධ වෙන කාරණාත් තියෙන්නේ. මේකේ තමයි ලෝකෙ නිරුද්ධ වෙන්න වුණ වැඩපිළිවෙලක් තියෙන්නේ මේකෙමයි කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා නොකරනද අපිත් සම්පූර්ණයෙන්ම මම්මුලා වෙලා නේද ඉන්නේ. අයි චූටි කාලේ අපි ඉගෙන ගත්තු විදියටමයි අපිට කල්පනා කරන්න දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ නේ. ඒ කල්පනා කරන රටාවෙන් අපි නිදහස් වෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. කාලය තිස්සේ අපි පුරුදු වෙච්ච දේ. ඒක අපිට වාසියකට වඩා අපිට අවාසියට තමයි හේතු වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. උන්වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. උන්වහන්සේ ඇස අවබෝධ කළා. කන, නාසය, දිව, කය, මනස අවබෝධ කළා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධය අවබෝධ කළා. අවබෝධ කරාම මොකක්ද ඒකේ ප්‍රතිඵලය? අවබෝධ කරනවට කියන්නේ මොන ඥාන කියලාද? යථා භූත ඥානෙ. යමක් ඒ ආකාරයටම තියෙන ස්වභාවය දැකීම, අවබෝධ වීම. එහෙම අවබෝධ වුණොත් මොකද වෙන්නේ? අවබෝධය ඇති වෙච්ච ගමන්ම ඒ ස්වභාවය දැක්ක ගමන්ම ඒක කලකිරෙන එපා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එපා වෙච්ච ගමන් ඒකට ඇති ආසාව නැති වෙනවා. ලෝකස්මා තථාගතෝ විසඤ්ඤුත්තෝ. ඒ නිසා මේ ලෝකයෙන් තථාගතයන් වහන්සේ වෙන් වුණා. තථාගතයන් වහන්සේ මේ ලෝකයෙන් වෙන් වුණා. ඇලුනේ නැහැ.
දැන් අපි වාසය කරන්නේ ලෝකයට වෙන් වෙලාද ලෝකයට හොඳට ඇලී ගැලීද? අපි වාසය කරන ලෝකයට ඇලී ගැලී වෙලි. එතකොට මේ අපිට කොච්චර අපේක්ෂාව තිබ්බත් මේ ලෝකෙන් ඈතර වෙන්න ඕන කියලා අපේක්ෂාවට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ ක්‍රියාව වෙනත් එකක්. ඉතින් ඒ නිසා අවබෝධ කිරීමට උපකාරී වුණේ උන්වහන්සේගේ කුමක්ද? ප්‍රඥාව. කුමක්ද උපකාරී වුණේ? ප්‍රඥාව. උන්වහන්සේගේ ආශ්චර්යවත් වූ ප්‍රඥාව. උන්වහන්සේගේ ප්‍රඥාව හුදෙකලාව ඇති වෙච්ච එකක්. දැන් අපේ ප්‍රඥාවට හරියට බාහිර සහයෝගය ඕනේනේ. ඇයි බාහිර සහයෝගයෙන් තොර අපිට මොකවත් තේරුම් ගන්න බෑ. ඒතර අපේ ප්‍රඥාව තිස්සෙම තියෙන්නේ බාහිර උපකාර සහිතවයි. උන්වහන්සේගේ ප්‍රඥාව තියෙන්නේ බාහිර උපකාර නැහැ. ඇයි ඒ වෙද්දී කවුරුවත් ලෝකේ දන්නේ නැහැ මේ තෝරලා දෙන්න මේක. මොකද්ද කියලා තෝරලා දෙන්න දෙවිවරුත් මුලා වෙලා හිටියේ. ඇයි දැන් බෝසතාණන් වහන්සේ සිහි කන්නේ නැතුව වැටලා ඉන්නවා. දුෂ්කර ක්‍රියාව කළා. ආහාර පාන මුකුත් නැහැ සීස නැතුව වැටලා ඉන්නවා. එතකොට දෙවිවරු කතා වෙනවා රහත් වෙලා. අනිත් දෙවිවරු කියන රහතන් වහන්සේලා ඔහොම තමයි කියනවා. එතකොට අපිට පේනවා දෙවිවරු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ. එන කවුරු නොදන්න නොවැසූ විරුදයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු නොවැසූ විරුදයක් උන්වහන්සේට අවබෝධ වෙන්නේ. කවුරු නොදන්න නොපැවසූ නොකියූ දෙයක්. ඉතින් උන්වහන්සේට අවබෝධ වුණා මේ ලෝකේ ගැන. මේ ලෝකයේ විනාශ වෙන දෙයක්. අනිත්‍ය දෙයක්. උන්වහන්සේට අවබෝධ වුණා කිසි දවසක නොසිතූ දෙයක් ගැන. මොකද්ද? මේකේ නෑ. මොකද්ද නැත්තේ? ආත්මයක් නෑ. ආත්මයට අයිතු දෙයක්වත් මේ ඇස කන නාසය දිවකය මනසේ නෑ. මේවා තියෙන්නේ හේතු නිසා හටගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. ඒකනේ අර මෝගරාජ කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛසු මෝගරාජ සදා සතෝ අත්තානුදිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසිය. මෝගරාජ මේ ලෝකේ කිය මොකක්ද එතකොට? දැන් අපි කිව්වොත් ලෝකෙ දිහා බලන්න ශූන්‍ය වශයෙන්. අපි එනම් ගස් වැල්වල බලයි. ඇයි ලෝකෙ කියලා අපි හිතන් ඉන්නේ මොකද්ද? ඇල දොළ ගංගා කඳු සාගර. දැන් මෝගරාජට බුදුරජාණන් මෝගරාජ මේ ලෝකේ හිස් දෙයක් වගේ බලන්න කියලා කිව්වහම එතකොට මෝගරාජ බලන්න කොහොමද දිහාද? ඇස කන නාසය දිවක මනස දිහා. අපි කහට හරිගොත් යා ලෝකෙ දිහා බලන්න හිස් දෙයක් වගේ කියලා. එයා බලන්නේ මොකද්ද? වටපිට. කොච්චර වෙනසක්ද නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තානු දිට්ඨින් ඌහච්ච මේකේ තියෙනවා මම මාගේ ආත්මය කියලා දෘෂ්ටිය. ඕක උදුරලා වීසි කරන්න කිව්වා. මේ දෘෂ්ටි කියනවා තියෙන උල් වගේ ඇනිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙන් උන්වහන්සේ වෙන් වුණා. ඇයි වෙන් වුනේ? ලෝකේ අවබෝධ වෙච්ච නිසා. ලෝක සමුදයෝ භික්කවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි මේ ලෝකේ හටගන්නේ කොහොමද කියලා අවබෝධ වුණා තථාගතයන් වහන්සේට. අවබෝධ වුණා ලෝකේ හටගන්නේ කොහොමද කියලා. උන්වහන්සේ පෙන්වා දෙනවා ලෝකේ හටගන්න විදිය කොහොමද? හරිය ලස්සට උන්වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම. ඒක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇසින් රූපේ දකි. ඇසයි රූපයයි විඥානයයි එකතු වේ. වේදනාපච්චය තණ්හා. ඒ විඳීම නිසා තණ්හාව හටගනී. තණ්හාපච්චය උපාදාන. තණ්හාව නිසා උපාදාන කරනවා. උපාදානපච්චය උපාදාන නිසා ආයේ කර්ම විපාක හැදෙනවා. ආයේ උපදිනා මරණ මෙහෙමයි කියන හටගන්නේ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දැක්ක මේ ලෝකේ හට ගන්න හැටි. ඒක තැනක උන්වහන්සේ දේශනා කරනවා යමක් අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති උපද්දිති නන්දි තදුපාදානං උපාදානපච්චය භව. එතකොට යම් කිසි දෙයක් අගේ කරනවද? ඒකේ හොඳ කතා කරනවද? ඒකේ හිත බැස ගන්නවා කියනවා. බැසගත්තාම ආසාව තියෙනවා කියනවා. ආසාවටි කරපු දේ හිතෙන් අල්ල ගන්නවා කියනවා. අල්ලගත්තාම ඊට අනුව කර්ම හැදෙනවා කියනවා. ඕන්න දුක කියනවා.
ඉතින් මේ විදිහට උන්වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා දුක හට ගැනීම. එහෙනම් උන්වහන්සේට දුක හට ගන්න ආකාරය අවබෝධයි. අවබෝධ වෙලා නැති කෙනෙක් දුක හට ගැනීම ගැන එහෙම විස්තර කරන්න බෑ. දන්නේ නැහැ. සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දැන් අපි ගත්තොත් උන් නැහෙන් රූපයක් දකිනවා. ඒතර යාට හිතෙන්න පුළුවන් මේ ඔක්කොටම හේතුව ඇස් දෙක. කනෙන් ශබ්දයක් එනවා. මේ වදී ශබ්ද ඇහෙන්නේ කොහොමද? කන නිසා. එහෙනම් ඔක්කොටම හේතුව කන. ඊට පස්සේ මේ ඔක්කොම කල්පනා කරලා හිතනවා ඇස කන නාසය දිවකය මනස නැත්තම් කොච්චර හොඳද? ඕන්නේ වඩනවා අසන්නේ. ඒතර එයා යන්නේ කොහෙටද? සංඥාව නැති තැනකට යනවා මිසක් තණ්හාව නැති තැනකට යන්නේ නැහැ. මොකද හේතුව? තණ්හාව නැති තැනකට යන්න නම් හරියටම යාට සමුදය මේ දුක හටගන්න විදිය අවබෝධ වෙන්න ඕනේ. උන්වහන්සේට දුක හටගන්න විදිය අවබෝධ වෙච්ච නිසා ලෝක සමුදය තථාගතස්ස පහිනෝ දුක හට ගැනීම තථාගතයන් වහන්සේට ප්‍රහාණයි. ලෝක නිරෝධෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධ තථාගතයන් වහන්සේට ලෝකේ නිරුද්ධ වීම අවබෝධ වුණා. ඇයි අර බක කියන බ්‍රහ්මයාට බ්‍රහ්ම ලෝකේ දැන් මෙයා කාලයක් ඉන්නවා. ඉන්නකොට මෙයාට හිතුණා මෙතන උපදින්නෙත් නැහැ. චුත වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, දිරන්නෙත් නැහැ. එතකොට එයා හිතුවේ මේ ලෝක නිරුද්ධ වෙච්ච තැන තමයි යා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සුභග කියන සාල වනේ සාල වෘක්ෂයක් යට තමයි වෙඩිටි වෙලා. උන්වහන්සේ මේ සත්ත්‍ය ලෝකේ මේ එක එක්කිනා මේ දෘෂ්ටි ගන්න හැටි බල බල හිටපු වෙලාව. උන්වහන්සේගේ ඥාණයට වැටහුණා එකපාරට මේ වෙලාවේ අර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ හොඳටම මුලා වෙලා ඉන්නවා ඒ ලෝක නිරෝධය එතන කියලා. එතකොට මොකද වුනේ? උන්වහන්සේ මේ ඒ සල් වෘක්ෂයේ සෙවෙනෙන් නොපෙනී ගිහිල්ලා බ්‍රහ්ම රාජයා ඉදිරියේ පහළ වුණා. බ්‍රහ්ම රාජයා මොකද කළේ? ඔව් කිව්වා මේ පැමිණෙන්න ස්වාගතයි. ඔබට හොඳ ස්වාගතයක් වේවා. ස්වාගතයක් කියන්නේ සුබ ගමනක් පැමිණීමක් වේවා. මේ ඔබ හරි තැනට ආවේ. මෙතන දිරන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ, චුත වෙන්නෙත් නෑ. මෙතන ෂෝක් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හරි කනගාටුයි මට ඔහි ගැන. ඔහි දන්නවද කලින් කොහෙද හිටියේ කියලා? නැtei කිව්වා නේ. ඊට පස්සේ මේ කලින් හිටියේ ඔව් අසවල් බ්‍රහ්ම ලෝකයේ හිටියා. එතනින් චුත වෙලා තමයි මෙතනට. මෙහෙම කියාගෙන එකට යාට මොකද හිතට ආවේ? ලැජ්ජාවක් ආවා. ලැජ්ජාවක් බැන්නා කියලා හිතුණා. දැන් කරුණ ඇත්ත කිව්වත් බැන්නා කියලානේ හිතෙන්නේ. ඉතින් යාටත් එහෙම ගහරේ ආවා. එයාගේ පාට කිව්වා ශ්‍රමණය මම දැන් ඔබට නොපිනී යනවා. අතුරුදහන් වෙනවා කිව්වා. එහෙනම් වෙන්න කිව්වා. දැන් ආදී අතුරුදහන් වෙන්න හදනවා බෑ. එතකොට ඒ මොකද භාග්‍යතුන් වහන්සේගේ සිතින් ඔහුගේ සිත වසඟ කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ බ්‍රහ්මය එහෙනම් මං අතුරුදහන් වෙන්න. පුළුවන් නම් බලන්නකෝ. එයා හිතුවා එයාටත් පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ නොපිනී ගියා. නොපිනී ගිහලා උන්වහන්සේ හරි ලස්සනට දේශනා කළ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නැද්ද? යම් තැනක ආකාශ විඥාන නැද්ද? එතන නිවන කිව්වා. එතකොට මේ බ්‍රහ්ම ධම්මනේ මම අපි හරි ලස්සනට ඒක මේ සිතුවම් කරලා තියෙනවා. එතකොට ඒ ලෝකේ පැටලිලා නේද? එතකොට බලන්න ස්වයම්බු ඥානයකින් ස්වයම්බු ඥානයක් කිව්වේ තමන් තුළ උපදවාගත් ඥානයකින් ලෝකේ මොකද්ද කියලා අවබෝධ කරගෙන ලෝකෙන් වෙන් වුණා. ලෝකේ හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන ඒක ප්‍රහාණය කළා. ලෝකේ නිරුද්ධ වීම අවබෝධ කරගෙන ඒක සාක්ෂාත් කළා. සුළුපටු එකක්ද? ලෝකේ නිරුද්ධ වීම කියන්නේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඉතිරි නැතුව නිරුද්ධ වීම. පටිච්චසමුප්පාද නිරුද්ධ වෙනවා. ඒක සාක්ෂාත් කළා. සත්‍චිකත කියන්නේ අද්දුටුව. සාක්ෂාත් කරනවා කියන්නේ අත්දකිනවා. ලෝක නිරෝධ ගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධං. ලෝක නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ ඒ ලෝකේ නිරුද්ධ වෙන්නා වූ වැඩපිළිවෙල තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඒතර උන්වහන්සේට බෝසෙවණේදී මේක අවබෝධ වුණා. මොකක්ද අවබෝධ වුණේ?
ලෝකය නිරුද්ධ වීමේ වැඩ. උන්වහන්සේ ඕකනෙද මහන්සි වෙ හේව්වේ. ඉස්සලාම අමාරු වැඩේනේ කළේ. මොකද්ද කළේ? අතෑරපු එක. දැන් අපි ගත්තොත් රාමේශ්වරම්සුබ කියලා මාලිගා හදලා. නැටුකාරියෝ නටන. සින්දු කියනවා. එතකොට සීත කාලේ වෙන මාලිගාවක්. රස්නි කාලේ වෙන මාලිගාවක්. ඊළඟට පායන කාලේ වෙන මාලිගාවක්. ලස්සන දෙවිනාස කෙනෙක්. පුංචි දරුවෙක්. ඔක්කොම රජේ. එතකොට ඇයි මේකට මත්තුන්නේ නැත්තේ? පින්බලේ. බලන්න ඒකෙන් අපිට හොඳට තේරුණා මේ අතහැරීමේ හැකියාව වෙන්නේ පිනකින්. ඒ කියන්නේ සමහර අයට සිද්ධ වෙනෝනේ නඩුවලින් පෙරදෙන මාතාරේ ඒ පිනකින් නෙමෙයි අඬ යන්නේ. ඒ අතහැරීම නෙමෙයි මේ කියන්නේ දැන් සමහර අයට තමන් ආස කරන දේ අහිමි වෙනවා. අඬ මාස ගාණක් ඉන්නවා. අවුරුදු ගාණක් ඉන්නවා. අහිමි වෙච්ච දේ හොරින් ගිහින් බලනවා. ඒක මේ පින නෙමෙයි. ඒක මොකද්ද? අකුසලී. පින කියන්නේ ඒක නෙමෙයි. ඔක්කොම සූදානම් Tamanට දෙන්න අතාරිනවා. ආනේක පින්බලී. ඉතින් අර ඔක්කොම අතෑරලා හොරාම පිටත් වෙන්න ලෑස්ති වුණාම ලෝකපාලක කෙනා ඇවිල්ලා මොකද්ද කිව්වේ? යන්න එපා කිව්වා. දවස් 7ක් ඉවසන්න කිව්වා. තව දවස් 7යි කිව්වා. ඉන්න කිව්වා. මොකේද? ඔව් චක්‍රවර්ති රත්නේ පහළ වෙනවා කිව්වා. දවස් 7කින්. එහෙනම් කමක් නැහැ කියලා හැරුණාද? නෑ. ඔක්කොම අතහැරලා ගියේ කොහෙද? කාත් කවුරුවත් නැහැ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඉන්නේ කොතනද කියලා දන්නේ නැහැ. ආහාරයට ගන්නෙ මොනවද කියලා දන්නේ නැහැ. නිදන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. කුමක්ද කරන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන් එකක්ද? ඒ අත්හැරීම ගැන බෑනේ. ඉතින් උන්වහන්සේ එහෙම ගිහිල්ලා අන්තිමට ආලකාරාම ගාවට ගියා. ඒක හරියන්නේ නැහැ. උද්දකරාම පුත්‍ර ගාවට ගියා. ඒක හරියන්නේ නැහැ. දැන් ඊට පස්සේ අන්තිමට සේනානී නියම්ගමට පැමිණියා. ඉතින් එක ක්‍රම දැන් අත්දා බලනවා. ඒකක්වත් හරියන්නේ නැහැ. අන්තිමට උන්වහන්සේ බෝධි මූලයේ ගාවට ඇවිල්ලා භාවනා කරන්න පටන් ගත්තාම උන්වහන්සේ ගානට මේ හිතට කරුණ අවබෝධ වෙගෙන මේකයි මාර්ගය කියලා. ඒ බෝධි මූලයේදී තමයි උන්වහන්සේට මේ මාර්ගය අහුවුනේ. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝක නිරෝධ ගාමිනී පටිපදා. ලෝකෙන් නිදහස් වෙලා යන එක. ලෝකෙන් නිදහස් වෙලා යන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ ලෝක නිරෝධ ගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. ලෝකේ නිරුද්ධ වෙලා යන ක්‍රමේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රගුණ කළා. ඒක ප්‍රගුණ කළා. එතකොට බලන්න උන්වහන්සේට මේ තනියම නෙමෙයි ඔක්කොම කළේ නේ. කවුරුත් නැහැනේ කියා දෙන්න. කියා දෙන්න කියලා කිසියම් කෙනෙක් නැහැ. එක්කෙනෙක් ආව උපදේශ දෙන්න. මොකක්ද යා කිව්වේ? නවත්තන්න ඕක උපදේශේ. අද කාලේ කියනවනේ නවත්තපන් ඔය විකාර. නවත්තන්න ඔය සමයන් කිව්වා. ඊතර වෙන්න බෑ කිව්වා මේකේ කාටවත්. මේකේ ඊතර වෙච්ච කෙනෙකුත් නැහැ. මේක සූර වීර කෙනෙකුටත් බෑ කිව්වා. ඊතර වෙන්න. ඔය විකාර අතාරින්න කිව්වා. ජීවත් වෙන්න තියෙන්නේ 0.1යි කිව්වා. අනාමසි 99ක්ම බර මාර්ගය ටික. ඒකට එහෙම කිව්වහම සමහර විට අපිට තේරෙන්නේ මරණාසන්න මොහොතක් වගේ අවස්ථාවක් වෙන්න ඇති. මොකද මේ වගේ අවස්ථාවක මිනිස්යාව අනිත් පැත්තට හරවන්න ලේසි නේද? දැන් අපි කියමු ඔබ අසරණ වෙලා ඉන්නවා. ඔබට කියනවා දවසයි තියෙන්නේ. හැබැයි මේක කළොත් ඔබ බේරෙනවා. කරන්නේ නැද්ද ඒක? ඒ වගේ අසරණ වෙන වෙලාවක උන්වහන්සේ තෝරගත්ත ජීවිතේට මරණයද? මරණේ තෝරගත්තේ. උන්වහන්සේ කිව්වා නෑ මම මැරිලා යනවා කිව්වා. මට එපා කිව්වා මේකේ පරාජය එපා කිව්වා. මට දිනුම නැත්තම් පරාජයත් එපා කිව්වා. මම මැරිලා යනවා කිව්වා. අපිට තේරෙන්නේ මොන වගේ දුෂ්කරතාවලට මුහුණ දීද උන්වහන්සේ මේක අවබෝධ කළේ කියලා. එතකොට එහෙම කළත් එයාට වෙනස් කරන්න බැරි වුණා උන්වහන්සේගේ අදිෂ්ඨානය. හැම හිංසාවක්ම හැම කරදරයක්ම හැම අපහසුතාවක්ම කළා. ඊට පස්සේ උන්වහන්සේ කොහොම හරි මේ බෝධි මූලයේදී ලෝකය අවබෝධ කළා. ලෝකෙන් වෙන් වුණා. ලෝක සමුදය අවබෝධ කළා. ලෝක සමුදය නැති කළා. ලෝක නිරෝධය අවබෝධ කළා. ලෝක නිරෝධය සාක්ෂාත් කළා.
ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළා. ඒ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කළා. එතකොට උන්වහන්සේට මොකද්ද වෙලා තියෙන්නේ? දුක අවබෝධ වෙලා. දුක්ඛ සමුදය ප්‍රහාණය වෙලා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වැඩිලා. ඒ ටික තමයි උන්වහන්සේ කළා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා බහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ. මෙන්න මේක නා ලෝක කියන එකේ පොඩි අර්ථයක් එනවා. ඒක ලෝක කියන්නේ කාටද? දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණවරු මිනිස්සු. එතකොට මෙතන ලෝකය කියලා කියන්නේ ජීවීන්ට. එතන මේ ලෝකය කියන්නේ සත්වයන්ට. සත්වයන් අතර ඒ කියන්නේ දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ යමෙක් යමක් දැක්කද? දැකලා ඇද්ද යමක්? යමක් අසා ඇද්ද? යමක් ආග්‍රහණය කරලා ඇද්ද? යමක් රස විඳලා ඇද්ද? යමක් පහස ලැබලා ඇද්ද? යමක් සිතලා ඇද්ද? යමක් සොයලා ඇද්ද? යමක් ලබලා ඇද්ද? මනසින් යමක් ගැන විමසලා ඇද්ද? ඒ සියල්ලම තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. දැක්කද අවබෝධය තියෙන බරපතලකම? ඒ සියල්ලම ඒ කිව්වේ දැන් අපිට නම් මෙහෙමනේ දැන් අපිට යම් කිසි කාරණයක් තේරුනොත් අපි හිතනවා මේක ලෝකේ අනිත් එක්කෙනෙක් තව කොයි විදිහට දකින්නවත් දන්නේ කියන්නේ නැද්ද අපි? දෙවියන්ට මේක කොයි විදිහට තේරෙනවද දන්නේ කියලා අපි කියනවා මිසක් දෙවි කෙනෙක් යමක් දකිද ඒක මට අවබෝධ වුණා කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ යමෙක් යමක් දැකලා ඇද්ද? යමක් ශ්‍රවණය කළා ඇද්ද? යමක් ආග්‍රහණය කළා ඇද්ද? යමක් රස විඳලා ඇද්ද? යමක් පහස ලැබලා ඇද්ද? යමක් සීතල මේ හොඳට තේරෙන එතකොට මේ ලෝකේ කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනසින් අරමුණු අරගෙන එකතු වෙලා යන රටාවනේ. එතකොට යමක් ලැබලා ඇද්ද? යමක් සොයාගෙන ඇද්ද? මනසින් විමසලා ඇද්ද? මේ සියල්ලම තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. තස්මා ඒ නිසා තථාගතෝ තිවුච්චති. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියන්නේ. එතකොට තථාගත කියන්නේ මොකද? උන්වහන්සේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ යමක් ඒ කවුරු හරි කෙනෙක් යමක් ඇහෙන් දැක්කද? ඒ දකින්න දේක ස්වභාවය උන්වහන්සේට අවබෝධයි. යමක් ඇහුවද ඇසෙන දේ ස්වභාවයත් අවබෝධයි. යමක් ආග්‍රහණය කළාද නාසයට දැනුණාද ඒකේ ස්වභාවයත් අවබෝධයි. යම් රසයක් දිවට දැනුණාද ඒකත් අවබෝධයි. ඔව් දැන් සාමාන්‍ය මනුස්සයෙක් ඉන්න පුළුවන් දැන් අපි මේවා කරනවා බටහිර මිනිස්සු අර විදිහට කරනවා දෙවිවරු මොනවා කරනවද දන්නේ. ඒතර අපිට අර රස විඳින දේ ගැන අවබෝධයකුත් නෑ. පහස ලබන දේ ගැන අවබෝධයකුත් නෑ. සිතන සිටිවිලි ගැන උන්වහන්සේ දේශනා කළා ඒ හැම එකක්ම අවබෝධයි. ඊළඟට යමක් ලබනවද ඒ ලබා ගන්නා දේත් අවබෝධයි. යමක් සොයනවාද සොයන දේත් අවබෝධයි. මනසින් යමක් විමසනවාද විමසන දේත් අවබෝධයි. ඒ නිසා උන්වහන්සේට කියනවා නමක් මොකද්ද? තථාගත කියලා කියනවා. යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. යම් රාත්‍රියක අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළාද කොහිදද අවබෝධ කළේ? නේරංජරා නදී ආසබඩ බෝසෙවනේ. ඒක හරි පුදුමයි. එතන තමයි තැන. ඒ කියන්නේ සමහර විට වෙන තැනක උරුම නැහැ. එතකොට මේ සෙවණ සලසන්නේ කුමක්ද ඒ වෙලාවේ? බෝධි වෘක්ෂය. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බෝධියේ ළඟට වඩිනවා. බෝධි වෘක්ෂයට ඒ කාලේ මොකද්ද කිව්වේ එකට? ඇසතු කියලා කිව්වේ. ඒකට පිප්පලී වෘක්ෂය කියලාත් කියනවා. ඒ ඇසතු වෘක්ෂය ළඟට යනකොට උන්වහන්සේට වයස කීයද? 35යි. බෝධියට වයස කීයද? 35යි.
ඇයි උන්වහන්සේ කිඹුල්ලක් නුවර උපදිනකොට බෝවංකුරී මේ පොළොවෙන් එනවා මෙතන. එතකොට ඒ උන්වහන්සේ වෙනුවෙන් තමයි බෝධිය හැදෙන්නේ. උන්වහන්සේට සෙවණ සලසන්න. මොකද ඒ සෙවණයට තමයි උන්වහන්සේට මේක ජයග්‍රහණය කරන්න තියෙන්නේ. උන්වහන්සේ එතන තමයි වාඩි වෙන්නේ. මේ පద్මාසනෙන් වාඩි වෙන්නේ ආයි මම මෙතන නැගිටින්නේ නැහැ කියලා. එතකොට යම් රාත්‍රියක උන්වහන්සේ සම්බෝධියට පත් වුණාද? එතකොට අපිට පේනවා මේක සිද්ධ වෙන්නේ දාවලක නෙවෙයි. රාත්‍රියක. ඒ උන්වහන්සේ හවසනේ හැන්දෑජාමේ තමයි එරෙමිනියා ගොතාගෙන වාඩි වෙන්නේ. කිසි කෙනෙකුට මට ඕන දෙයක් වුණාවේ මම මේ ආසනෙන් නැගිටින්නේ මගේ ශරීරේ ලේමස් වේලිනවා නම් වේලුණාවේ. ඇටනහර සම ඉතුරු වෙතොත් ඉතුරු වුණාවේ. ආයෙ මම නැගිටින්නේ නැහැ. ඔබට පුළුවන් නම් බලන්න වාඩි වෙන්න. හැරෙන්නවත් පොඩ්ඩක් කොන්දරිදුනොත් පොඩ්ඩක් අකුල් දෙක නාවන් ඉඳලා පොඩ්ඩක් ධනෙස් එක්කම ගත්තොත් ඉවරයි නේද? අපේ අදිෂ්ඨානය කියන එක තප්පර දෙකක් තියාගන්න බෑනේ. එහෙනම් මොකේද මේ අඩුව තියෙන්නේ? විනේම අඩුව. වෙන මොකේ අඩුවක්ද? අර ඒක භික්ෂුණියක් ගැන තියෙනවා. ඒ භික්ෂුණිය හැරමිටි ගහ ගිජ්ජ කූටියට නගිද්දි දැක්කා මේ එතන තියෙන නදියේ ඇතෙක්ව නාවන්න ගෙනල්ලා. ඇද්දවුවා ඇතාට කියනවා ඔසෝපන් කකුල. ඇතා එසෙව්වා. ඇතාගේ කකුලට නැගලා ඇද්දවුව පිටට ගොඩ වුණා. මේක දිහා බලාගෙන හිටියා මේ වයසක භික්ෂුණිය. මෙච්චර දඩෝරි හස්තිය. මේ කැලේ හිටපු සද්දන්තය මේ দমনය කළා මෙල්ල කළා. වෙනලා තියෙන අපූර්ව. හැබැයි උඹට බෑනේ නුඹේ සිත මෙල්ල කරගන්න කියලා හිතුණා. ඒ සිතිවිල්ල කොච්චර ආවද කියන්නේ ඒ භික්ෂුණිය උඩට ගිහිල්ලා පාත්‍රේ නැමුවා අනිත් පැත්ත වාඩි වුණ අයුණිය ගොතාගෙන මන් නැගිටින්නේ මම මෙතනින් නැගිටින්නේ දවස් 7කට පස්සේ කකුල් දිග ඇරලා තියෙනවා අරහත්ත්වයටපත් වෙලා. එතකොට බලන්න මේ ශක්තිය තිබුණේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී. ඊළඟට ශාස්ත්‍රුන් වහන්සේගේ සෙවණ ලබන්නේ ඒ කාලේ හිටපු උතුම් මිනිසයන්ට මහා පිනක් තිබ්බා. ඒ සෙවණ ලබන්න ඒ ගැම්ම ගන්න මහා පිනක් තිබ්බා. අද බැරි වෙලාවක් සමාධියක් ඇවිදින් වාඩි වෙලා ඉඳලා පැය 3-4ක් කින්නවක මඟ හෙල්ලෙන්නේ නැතුව අනිත් ඇවිල්ලා හොල්ලයි. මක් වුණාද ඔයාට නැගිටින්න කියයි. අපි බය වුණා කියයි. වෙනවද නැද්ද? වෙනවා. අද ඒ වගේ හරීම වෙනස් ලෝකයක් තියෙන්නේ. අනිත් ඇයි භාවනා කරන්න දැන් දැක්කද පැය ගානක් හිටියා ඊළඟට මොනවා වෙයිද කවුද දන්නේ. ඉතින් ඒ වගේ අර ධර්මයේ කෙරෙහි පුදුමාකාර විදිහේ බාහිර කිරීමක් දැඩි ලෙස තියෙන කාලේ තමයි අපි මේක කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරයිද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පායිද උන්වහන්සේ කුසිනාරාවේ පාවානුවර උපවර්තන සල්වණේ පිරිනිවන් පාන්න වඩින ගමනේදී අර එක තැනක තියෙනවා උන්වහන්සේ පෙන් පහසු වුණා. පෙන් පහසු වෙලා ආනන්ද හඳුනනට කියන්නේ ආනන්දේ මට නාන්න ඕනේ කියලා. හිරණ්‍යවතී කියන නදියෙන් නාන්නේ. ආනන්ද මට සීතලයි. ගොඩට එන්න ඕනේ කියනවා. මැයි මාසේ නෙමෙයි වගේ නිකන්. සීතලයි කියනවා. සීතලයි ගොඩට එන්න ඕනේ කියනවා. ඊට පස්සේ ගොඩට ආනන්ද හාමුදුරුවෝ තමයි භාග්‍යවතුන් වහන්සේව අල්ලගෙන ගොඩ කරන්නේ ගඟින්. හිරණ්‍යවතී කියන දැන් නම් ඒක ගොඩ වෙලා පොඩි යල වගේ. ඊට පස්සේ ආනන්ද මට කලන්තේ මට හාන්සි වෙන්න ඕනේ කියනවා. ඊට පස්සේ අර සංගල සිවුර දාලා හතරට නමලා ආයේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ටිකක් වෙලා සතපිලා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ උන්වහන්සේගේ ශරීරේ රතු පාටින් බබලන්න ගන්නවා. ගිනි අඟුරු දිලිසෙනවා වගේ. ඒක ආනන්ද හාමුදුරුවෝ කවදාවත් දැකලා නැහැ. ගිනි අඟුරු වගේ දිලිසෙනවා. ඊට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ හරි ආශ්චර්යයි. මේ ගිනි අඟුරු පැහැයෙන්
භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරියේ රැස්වී දෙනවා කිව්වා. ආනන්දය මං අද රාත්‍රී පිරිනවම් පානවා කිව්වා. බුදුබව ලබන වෙලාවේ මේ මගේ ගිනි අඟුරු පැයේ රශ්මිය නිකුත් වුණා කිව්වා. මේ අවසාන අවස්ථාව කිව්වා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනවන් පායිද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණාද ඒ අංගීතස්මින් අතරේ ඒ අතර කාල පරිච්ඡේදයේ වර්ෂ කීයක්ද 45යි. යම් වාසති යමක් පැවසුවාද යම් ලපති යමක් කිව්වාද යම් නිර්දිසති යමක් නිර්දේශ කළාද සබ්බන්තං තතේව හෝති. ඒ අයුරින් මේ සියල්ල වෙයි. ඒ සියල්ලම ඒ අයුරින් වෙයි. නොඅඤ්ඤතා වෙන අයුරකින් නොවේ. තස්මා තථාගතෝ තිබුච්චති. ඒ නිසා තථාගත කියලා කියනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතය ගත්තොත් ඒ කාල පරිච්ඡේදයේ තුල ප්‍රකාශ කරපු දේවල් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා හැටියට අපි දැන් ඉගෙන ගන්නෙ. එතකොට ඒවැ තියෙන්නේ කොහොමද? සබ්බන්තං තතේව හෝති. ඒ හැම එකක්ම ඒ අයුරින්ම වෙනවා. නොඅඤ්ඤතා වෙන අයුරකින් සිද්ධ නොවේ. තස්මා තථාගතෝ තිඋච්චති. ඒ නිසා තථාගත කියලා කියනවා. ඉතින් උන්වහන්සේ එදා ඒ රාත්‍රී ඒ පිරිනුවන් පාන ලෑස්ති වෙච්ච වෙලාවේ ඉතින් අපිට තේරෙන්නේ ආනන්ද හැඳුරු මොන වගේ හිතේ දුකක් දරාගෙනද මොන දුන්නේ කියලා නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු කීයක් උපස්ථාන කළාද? අවුරුදු 25ක්. වචනයකින්වත් උන්වහන්සේගේ හිත රිද්දන්නේ නැතුව හරියට ඒ කල්පනා කරලා හරියට වෙලාවට කරන්න උන්වහන්සේට තේරුණා. ඉතින් ආනන්ද හැඳුරු හරිය පුදුම ආත්ම ශක්තියකින් ඒකට මෝන දීලා ඒ අවස්ථාවේ පාන්දර වෙද්දී ඊට පස්සේ ඒ කියපු ආකාරයට හැමෝටම දැනුම් දීලා මල්ල රජ දරුවන්ට දැනුම් දීලා ඒ හැමදේම කළා. ඒ බුදුරජාණන් වහන්සේනි කැමැත්තෙන් තීරණය කියලා එතන පිරිනම් පාන පිටත් උනේ නේ. එතකොට ආනන්ද හැඳුරු මොකද්ද කිව්වේ? අනේ පුංචි නගරයක් කිව්වා. ප්‍රසිද්ධ නෑ කිව්වා. ඒ ප්‍රසිද්ධියට ආසාවෙදී ප්‍රකාශ කළේ නෑ. එහෙනම් ඔව් බොහෝ ජනයා ඉන නගරයක භාග්‍යවතුන් වහන්සේ පිරිනම් පෑවොත් ඒ අවසාන මොහොතේ ඒ පිරිසට ඇවිල්ලා තමන්ගේ හිතසුව පිණිස බොහෝ දේවල් ඇති කරගනී කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නෑ මේක චූටි නගරයක් නෙවෙයි. මෙතන සුදර්ශන කියන සක්විති රජෙක් වෙලා තථාගතයන් වහන්සේ මීට කලින් වාසය කරපු තැනක් කිව්වා. දැන් එතකොට බලන්න මේ කෙනෙක් සංසාරේ යනකොට කොහේ යනවද නේද? එක එක තැන්වල කලින් කලට ගිහින් උපදිනවා. එක එක තැන්වල ජීවත් වෙනවා. ඉතින් එහෙම ඇවිත් තමයි මේ භාග්‍යතුන් වහන්සේ පෙරුම්දම් පුරාගෙන අවිල්ලා පිරිනවන් පෑවේ. පිරිනවන් පාන අවසාන මොහොතේ උන්වහන්සේ ප්‍රකාශ කළේ වචනේ මොකද්ද? හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ. මහණෙනි මා ඔබ ආමතමි. වය ධම්මා සංඛාරා. ඒ කිව්වේ සංඛාරා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වය ධම්මා. වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. කොච්චර සත්‍යයක්ද නේ? උන්වහන්සේ කාලයක් පුරා කරපු දේශනාව වචනෙන් හකුලලා කිව්වා. වය ධම්මා සංඛාරා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ මොකද්ද කිව්වේ? අප්පමාදේන සම්පාදේත. අප්පමාදේන කිව්වේ ප්‍රමාද නොවි අප්‍රමාදීව මග වඩන්න. සම්පාදේත කිව්වේ මග වඩන්න. ආරි මාර්ගයේ පුරුදු කරන්න. ඒක තමයි උන්වහන්සේගේ අවසාන අවවාදය. ඒකත් සත්‍යයි. එතකොට උන්වහන්සේ ආරම්භයේ සිට මේ දක්වා යමක් ප්‍රකාශ කළා ඒක ඒ අයුරින්ම සිද්ධ වෙනවා, වෙන අයුරකින් සිද්ධ නොවේ. තස්මා තථාගතෝ තිඋච්චති. නිසා තථාගත කියලා කියනවා. යථාවාදී භික්ඛවේ තථාගතෝ තථාකාරී. මහණෙනි තථාගතයන් වහන්සේ යමක් නම් ප්‍රකාශ කරන්නේ ඒක තමයි යමක් නම් කියන්නේ ඒක තමයි කරන්නේ.
ඒ කියන්නේ උන්වහන්සේ කියන දේම කරන කෙනා. උන්වහන්සේ කියන දේම කරන කෙනා. දැන් බලන්න දැන් ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර වෙලා චාපාල චෛත්‍ය ස්ථානය ළඟ මට මතක හැටියට උන්වහන්සේ නිතර ප්‍රකාශ කළා ආනන්දය. ඔව් ඉද්ධිපාද වඩපු කෙනෙකුට ඔව් කැමතිනම් ඔව් ආයුෂ් කල්පයක් හරි ඉන්න පුළුවන් කිව්වා. දැන් ආනන්ද හාමුදුරුවෝ මේක කියනවා ආනන්ද හාමුදුරුවන්ට මේක වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති ආනන්ද හාමුදුරුවන්ගේ වැරද්දක්ද? නෑ. මාර්යා වහලා තියෙනවා. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ නැති ආනන්දය හොඳට කල්පනා කරන්න? කෝයාගේ කල්පනාව කියලා ඇහුවද? ඇයි? ඒක ලෝක ස්වභාවය. ඒක ලෝක ස්වභාවය. නිකලෙස් කෙනෙක් කල්පනා කරන විදියයි කෙලෙස් සහිත කෙනෙක් කල්පනා කරන විදියයි දෙකක්. අපිට හිතෙන්නේ කොහොමද? අපිට හිතෙන ක්‍රමේ වැරදි. ඇයි හේතුව? අපි කෙලෙස් සහිතව කල්පනා කරන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරන විදිය කෙලෙස් නෑ. ඉතින් උන්වහන්සේ පිරිනම් පාන අදහස කියන්නේ උන්වහන්සේ අතෑරලා ලෝකෙන් වෙන් වෙලානේ. ලෝකෙ කියලා එක නැස කරනාස ජීවකම නැසනේ. මේකෙන් වෙන් වෙලා උන්වහන්සේ වාසය කරන්නේ. උන්වහන්සේට පේනවා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිතට ආර්ය බලපෑම් කරගෙන ඉන්නවා. මේක ප්‍රකට වෙන්න නොදී කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේගේ ස්වභාවය ඒක. ඊට පස්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. දැන් උන්වහන්සේ අසනීප වෙලා බඩ රිදිලා හරි අමාරු වෙලා ඊට පස්සේ කුටියේ එළියේ තිබුණ හේවණැල්ල කුටියේ ඡායාව වැටිලා හේවණැල්ලේ උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් හැදුවා. ඉතින් ආසනේ උන්වහන්සේ වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ආයි ගහක් යට වාඩි වෙලා සතිපට්ඨාන වඩන්න කල්පනා කළා. කල්පනා කරපු වෙලාවේ එකපාරට මේ පොළොව දෙදුරුම් කෑවා. පොළොව දෙදුරුම් කෑවා. කෑවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැස්සිලා ගියා. බය වුණා. ඇඟේ මවිල් කෙලින් වුණා. ඉක්මනට ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොළොව දෙදුරුම් කෑවා කිව්වා. මහා පොළොව ගිගුම් දුන්නා. කම්පා වුණා. මේ මොකද කියලා බලන්න මා භාග්‍යතුන් වහන්සේ මම මේ ආවේ කිව්වා. ආනන්දය මාස 3කින් පිරිනමන පානවා කිව්වා. එතකන් මේ වචනේ පාවිච්චි කළා. ඒ භාග්‍යතුන් වහන්සේගේ වචන හරි අමුතුයි ඒකයි. දමණය වෙනානේ සම්පූර්ණයෙන්ම. දැන් අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන අපි දමණය වෙච්ච අය නෙමෙයිනේ. අපි කියනවා අනේ මැරලා යනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ කියනවා නෑ තව ටික කාලයක් ඉන්න ඕනේ කියනවා. මේ වගේ අපි කියන ඒවා කෙලවරක් නැතුව අවුල්. ඇයි හේතුව? දමණය නෑ. අර දමණය වෙලා වචනේ දමණය වෙලා සිටිවිලි දමණය වෙලා ක්‍රියාව දමණය වෙලා. ඉතින් උන්වහන්සේ හැඟවීමක් එක්කලේ නෑනේ මම මේ පිරිනම් පාන අදහසේ ඉන්නේ කියලා. මොකුත් නෑ. ඉංගියක්වත් නෑ. ඒක හරි පුදුමයි නේ. ඉංගියක්වත් නෑ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා තාම 3 මාසෙකින් පිරිනම් පානවා කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? අන්න සීය දැන් හරි ආතෑරිය ආනන්ද හාමුදුරුවෝ. ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහගෙන හිටී වමනා තැනට යනකම්. ආනන්ද ස්වාමීන් වහන්සේ අර ගහයටට ගියානේ භාවනා කරන්න. ආතෑරියා. භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා කිව්වා. සුගතියන් වහන්සේ දැන් හිටියේ ඇති කිව්වා. එතකොට කරුණු කාරණා කිව්වා. දැන් ලෝකේ ප්‍රකටයි බුද්ධ ශාසනය. දෙවියන් මිනිසුන් අතර බොහෝ දෙනා දන්නවා. දැන් මේ බුද්ධ ශාසනය නගා හිරවන්න පුළුවන් ආකාරයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිස ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලාත් දැන් ව්‍යක්තයි විසරදයි විනීතයි බාස්ෘතයි ධර්මදරයි. භික්ෂුණීනුත් එහෙමයි උපාසක පිරිසත් එහෙමයි උපාසිකාවුත් එහෙමයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ බැලුවා හරිය. මම කියන කාරණාව බොරු නෙවෙයි. ඇත්ත කාරණාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුමක්ද පිළිතුරු දුන්නේ? දැන් ඉතින් දඟලන්න එපා කිව්වා. තව මාස 3කින් හරි සන්තෝෂෙන් ගියා. ඒ මොකද හේතුව? එයා තමයි ඇස කන නාසය දිවකය මනස අල්ලගෙන ඉන්නේ අපේ. එතකොට හරි සතුටින් ගියා. දැන් හරි කියලා ලෝකේ ප්‍රධාන අභියෝගේ ඉවරයි කියලා. දැන් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැන්
දැන් බිම පෙරලිලා වඳිනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. නැවත නැවත බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද දැන් කාලේ ඉවරයි දැන් බෑ කිව්වා. ආයෙත් තුන්වෙනි වතාවට බෑ කිව්වා. හතරවෙනි වතාවෙත් ආයෙ කිව්වා. බෑ කිව්වා. ඊට පස්සේ අහනවා ඇයි ආනන්ද තථාගතයන් වහන්සේව මහන්සි කරවන්නේ? වමනේ දාපු දෙයක්. ආයි ගන්නෑ. යථාවාදී තථාකාරී. යථාකාරී තථාගතෝ තථාවාදී. තථාගතයන් වහන්සේ යමක් කරනවාද උන්වහන්සේ ඒ දේ තමයි කියන්නේ. තථාගතයන් වහන්සේ යමක් කරනවාද ඒක තමයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ සතිපට්ඨාන තුළ මනාකොට හිත පිහිටුවාගෙන තමයි අනිත් අයට සතිපට්ඨාන හිත පිහිටන්න කියන්නේ. උන්වහන්සේ නොවැළී වාසය කළා තමයි අනිත් අයට නොවැළී වාසය කරන්න කියන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උන්වහන්සේ තුච්ච කොට සලකලා තමයි අනිත් අයටත් එහෙම සලකන්න කියන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ යමක් කරනවාද ඒ දේ උන්වහන්සේ කියනවා. අනික උපාසක භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසික සියලු දෙනා මේ අවබෝධය හිටියා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අර යෝජනා කළෙත් බොහෝ දෙනා ගැන කල්පනා කරලා පිරිනම් පාන එකක් ගැන මිසක් නැත්තම් අර කෝටි ගාණක් විදන් කළන්න ගන්ධ කුටියක් හදලා අනේ පිඬු සිත ආනන්ද තියෙනවා හරි නෑනේ එතෙන්ට යන්නේ නම් පිරිනම් පාන භාගෙ දැන් ලෝකේ නම් එහෙම කතාවනේ යන්නේ. එහෙම නෑ. ඇයි හැමෝම මේ අවබෝධයෙන් යුක්තයි. භික්ෂුන් වහන්සේලාත් අවබෝධයෙන් යුක්තයි. භික්ෂුණීන් වහන්සේලාත් අවබෝධයෙන් යුක්තයි. උපාසක පිරිසත් අවබෝධයෙන් යුක්තයි. උපාසිකාවත් අවබෝධයෙන් යුක්තයි. ඒ නිසා දන්නවා භාග්‍යතුන් වහන්සේ යමක් කරනවාද ඒක තමයි උන්වහන්සේ කියන්නේ. මේ නිසා ඒ කියන්නේ කියන දේ කරන නිසා කරන දේ කියන නිසා තථාගතෝ තිවුච්චති. තථාගත කියලා කියනවා. ඊළඟ එක හරි අද්භූතයි. සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සායි තථාගතෝ අභිභූ. මහණෙනි දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි තථාගතයන් වහන්සේ අභිභූ සියල්ල මැඩගෙන ඉස්මතු වෙලා ඉන්නවා. දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල ඉහළම ඉන්නේ කවුද එතකොට? තථාගතයන් වහන්සේ. අභිභූ කියන්නේ ඒකයි. සියල්ල මැඩගෙන ඉන්නවා. මොකෙන්ද මඩින්නේ? සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ත ඥාන දර්ශයෙන්, ඊර්ධියෙන්, බලයෙන්, සිහියෙන් හැම එකකින්ම උන්වහන්සේ අර සියලු දෙනා යටපත් වෙලා උන්වහන්සේ ඉදිරි වෙලා උන්වහන්සේ ඉස්මතු වෙලා ඒකයි සියල්ල මැඩගෙන කියන්නේ. අනබිභූතු බාහිර කිසි කෙනෙකුට උන්වහන්සේව මැඩලන්න බෑ. දැන් ඒව හරි අద్භූතයි. ඒ කියන්නේ මේ ලෝකයේ එහෙම දේවල් බුදු කෙනෙකුට පමණයි සිදුවන්නේ. දැන් මිනිස් ලෝකේ දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ එක එක දෘෂ්ටි නෙනේ. මනුස්ස ලෝකේ එක එක දෘෂ්ටි. දැන් දිව්‍ය ලෝක ගත්තොත් අපිට ගොඩාක් සමීපව සිටින්නේ භූමාටු කාණ්ඩෙද ඊට වෙලායද? භූමාටු කාණ්ඩය. භූමාටු කියන්නේ පොළව වාසී කාණ්ඩමේ ඉන්නේ වටේ. දැන් අපි මහ විශාල රන්ටිදී පොරෝගන මේ දෙවිවරු ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ ඔක්කොම කවුද? භූමාටු. දැන් ලෝකේ මිනිස්යන් අදහන මිනිස්යන්ට සමීප මිනිස්යන්ට පණිවිඩ දෙන්න පණිවිඩ ගෙනියන යමෙක් ඇද්ද දෙවියන් අතර ඒ ඔක්කොම වඩාත්ම සම්බන්ධ කවුද? භූමාටු. ඊට ඉහළ දෙවිවරු බොහොම කලාතුරකින් මිනිස්යන්ට සම්බන්ධ වෙන්නේ. බුද්ධ කාලේ නම් චාතුම් මහරජකෙන් තාවතින්සෙන් එනවා. මහා කස්සප මහ රහතන් වහන්සේට උපස්ථාන කරන්න ශක්තිය තියෙනවද? සුජා එනවා. එතකොට අනිත් දෙවිවරු එනවා. එතකොට සතරවරන් දෙවිවරු නිතර එනවා. උන්වහන්සේලා මේ චාතුම් මහරජික. එතකොට චාතුම් මහරජකේ යටතේ තමයි භූමාටු කාණ්ඩේ ඉන්නේ. එතකොට මේ දැන් අපි කියනවා නම් කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ ආදී මේ දෙවිවරු ඔක්කොම අයිති කාටද? භූමාටු දෙවිවරුන්ට. සතරවරන් දෙවිවරුන්ට යටත්.
එතකොට සද්දේදු ඒ දෙවිවරුන්ට යටත්. ඉතින් මේ වගේ එතකොට එක්කෙනාට එක්කෙනා අපි යටත් නේ. මිනිස්යන් ඒ භූමාටුවටත් යටත්. එතකොට මිනිස් ලෝකේ උපන්න භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ලෙන්ම මිදිලා සකල ලෝකේ වැඩලිය නොහැකි තැන වැඩ ඉන්නවා. ඊළඟට උන්වහන්සේ ලෝකේ කිසි කෙනෙකුට මඩින්න බෑ. එතකොට සියල්ල තමාගේ වශයෙන් පවත්වනවා. ඒකට කියන්නේ අඤ්ඤ දක්තු දසෝ කියන්නේ සියල්ල දකින්න උන්වහන්සේ. වසවර්ති. උන්වහන්සේට පාවිච්චි කරන නමක් වසවර්ති. භාග්‍යතුන් වහන්සේට පාවිච්චි කරන නමක්. වසවර්ති කියන්නේ මොකද්ද? ලෝකයා තම වශයෙන් අරගෙන තම සිතත් තම වශයෙන් අරගෙන. එතකොට උන්වහන්සේ දැන් අපි ගත්තොත් දැන් මනුස්ස ලෝකේ විවිධාකාර ආගම් මත ભેද එක එකව තියෙනවනේ. සුර ඉන්නවා අසුර ඉන්නවා නොඑක් ප්‍රශ්න තියෙනවා. මේ පොළොව ආශ්‍රිත. ඉහළට යන්න වැඳුම් පිදුම් ලබන්නේ ගෞරව ලබන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. අදට. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ලස්සන ගාථා බුදුරජාණන් වහන්සේ ගැන තෝරලා දීලා තියෙනවා. හරි ලස්සනයි. කියන්න මං කියමු. සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යථා තතං සබ්බ ලෝක විසංයුත්තෝ සබ්බ ලෝකේ අනුපයෝ සබ්බ ලෝකං අභිඤ්ඤාය. සබ්බ ලෝකං කියන්නේ සියලු ලෝකේම අවබෝධ කළා. සබ්බ ලෝකේ යථාතතං සියලු ලෝකේ ඇති සැටියෙම අවබෝධ කරගෙන. සබ්බ ලෝකං විසංයුක්තෝ කිසිවකට ඇලිලා නැහැ. එතකොට උන්වහන්සේ මිනිස් ලෝකෙට ඇලිලක් නැහැ. දිව්‍ය ලෝකෙට ඇලිලක් නැහැ. බඹ ලෝකෙට ඇලිලක් නැහැ. ආධ්‍යාත්මික බාහිර ඕලාරික සියුම් දුර ළඟ කිසි තැනකට උන්වහන්සේ ඇලිලා නැහැ. ඒට අදාළ කිසිම ආසාවක් උන්වහන්සේ තුල නැහැ. සබ්බේ සබ්බා විභූධීරෝ සබ්බගන්තප්පමෝචනෝ පුට්ඨස්ස පරමාසන්ති නිබ්බානං අකුතෝ භයං. හරි ලස්සන ගාථාව. සබ්බේ සබ්බා බිබු මේ සියලු ලෝකයේ සියල්ල මැඩගෙන සිටින ධීරෝ. ධීර කියන්නේ ප්‍රඥ. ප්‍රඥ කියන්නේ ප්‍රඥාවන්ත. එතකොට මේ ලෝකේ සියල්ල මැඩ සිටින ප්‍රඥයන් වහන්සේ. සබ්බ ගන්ත පමෝචනෝ සියලු කෙලෙස් ගැටවලින් නිදහස් වූ. එතකොට දැන් අපි සාමාන්‍ය මනුස්ස ලෝකයා දිව්‍ය ලෝකේ මේ හැම එකකම තියෙන මොකද්ද? ගැට ලෙහෙනවද ගැට ගැහෙනවද? ගැට ගැහෙනවා. එක ගැටයක් ලෙහෙනකට ගැට 100ක් ගහගෙන. එහෙමයි මේ සාමාන්‍ය ලෝකේ රටාව නේ. එතකොට මේ ගැට ලෙහෙන්නේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගත්ත නිසා. ඊළඟට හරි ලස්සනයි. පුට්ඨස්ස පරමාසන්ති පරම ශාන්තිය උන්වහන්සේ ස්පර්ශ කළා ඉන්නවා. පරම ශාන්තිය කුමක්ද? නිබ්බාණං නිර්වාණය. අකුතු භයං. කොයි අයරුනුත් බය නැති. කිසි ලෙසකින් බයක් නැති. ඒ කියන්නේ අර පැත්තෙන් බය තියෙනවා මේ පැත්තෙන් බය තියෙනවා කියන්නේ එකක් නෑ. අකුතු භයං. ඒසඛීනාසවෝ බුද්ධෝ අනිඝෝ චින්න සංසයෝ සබ්බ කම්මඛයං පත්තෝ විමුක්තෝ උපදිසංඛයේ. භාග්‍යතුන් වහන්සේ කීනාසව
කීනාසව කිව්වේ? ඔව් කාමාසව, භවාසව, අවිජ්ජාසව කියන මේ ආශ්‍රවයන් ක්ෂය වෙලා ගිහිල්ලා, ගෙවිලා ගිහිල්ලා නැහැ. බුද්ධෝ උන්වහන්සේ ආරි සත්‍ය අවබෝධ කරලා ඉන්නේ. අනීගෝ දුක් නැහැ. උන්වහන්සේ සියලු දුකෙන් නිදහස්. චින්න සංසයෝ කියන්නේ ඔව් සැක සංකා නැති කරපු සිඳ බිඳ දැමූ කෙනෙක්. උන්වහන්සේ බෝධි මූලයේදීම සියලු සැක සිඳ බිඳ දැම්මා. සබ්බ කම්මක්ඛයන් පත්තු වන්න සියලු කර්මයේ ක්ෂය වීමටපත් වෙලා. උන්වහන්සේ තුල සියලු කර්ම අලුතින් කර්ම හටගන්නේ රාතන් වහන්සේලාටනේ. කීනම් පුරාණං පැරණියන් කර්මයක් ඇද්ද අනාගතයේ මරණින් මත්තේ විපාක දෙන්න තියෙන ඔක්කොම ක්ෂය වෙනවා. නවන්නක්ති සම්භවං අලුතින් සම්භවයක් කර්මයන්ගේ නෑ. විරත්ත චිත්තා ආයතිකේ වාස්මින්. ඔව් අනාගත භවයේ ඔව් ඇලෙන්නේ නොඇලෙන සිත අනාගතේ. තේ කීන බීජා. කීන බීජා කියන්නේ බීජ කියන්නේ කුමක්ද? උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ බීජය කියලා කිව්වේ මොකේටද? විඥාණයට. එතකොට විඥානයේ නැමැති බීජය පැලවෙන්නේ කොහේද? මොන කුඹුරේද? කර්මයේ නැමැති කුඹුරේ. දැන් කුඹුර නැහැ. බීජේ කීන බීජා. ඒ බීජයත් ක්ෂය වෙලා ගිහිල්ලා. බීජෙත් නැහැ. එතකොට කර්මයේයි කීන බීජා නවන්නත්ති සම අලුතින් හටගන්නේ. එතකොට මුල් හදින්නේ නැහැ. කර්මයේ ඡේ බවටපත් වෙනවා කියන්නේ ඒකයි. විමුක්තෝ උපදිසංඛේ කෙලෙස් සහිත කර්ම ගෙවිලා ගිහින් ඔව් විමුක්ත කිව්වේ ඔව් බේරිලා ගිහලා නිදහස් වෙලා. ඒසසෝ භගවා බුද්ධෝ ඒසසීහෝ අනුත්තරෝ සදේව කස්ස ලෝකස්ස බ්‍රහ්මචක්ඛං පවත්තයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ තමයි බුදුන්. ඒස සීහෝ අනුත්තරෝ. මේ ඉන්නේ අනුත්තර වූ කවුද? සිංහරාජයා. ඔය සිංහරාජයා ගැන හොඳ කතාවක් තියෙනවා. මේ හරි ලස්සනයි. අර පසේ බුදුවරුන්ගේ විස්තරේ තියෙන එක රාජ්‍ය කෙනෙකුට දැන් රජුරෝ කල්පනා කළා දැන් මං අනේ මේ සේනාවක් ඉන්නවා මේ මිනිස්සුත් හොඳයි ඇමති මඩුල්ලත් හොඳයි ඔක්කොම නමුත් ආරක්ෂාවට ලොකු පිරිසක් වටේ ඉන්නවා බයෙන් තැති ගැනීමෙන් නේද ඉන්නේ. පුරোহিতයගෙන් ඇහුවා මේ පුරোহিত මොකද මේ කියලා ඇහුවා. මම මෙච්චර හොඳ ඇමති මණ්ඩලයක් ඉන්නවා මෙච්චර හොඳට සේනාවක් ඉන්නවා මේ ඔක්කොම ඉඳිද්දි මට මෙච්චර ගාඩ් එකක් දාගෙන මේ මොකද කියලා ඇහුවා. පුරোহিত කිව්වා රජතුමනි මේ ගාඩ් ඔක්කොම දාලා තියෙන්නේ බාහිරින් කිව්වා. මේ ගාඩ් අයින් කරපු ගමන් ඔබතුමා සාමාන්‍ය මිනිහෙක් කිව්වා. එතකොට මේ ඒ බය තැති ගැනීම දිගටම මේ තියෙන්නේ ඒකයි කිව්වා. රජුරු මහා පින්වන්තයා මේ පසේ බුදු වෙන්නේ ඉන්නේ. රජුරු ඇහුවා එතකොට බය තැතින් ගැනීම ඇති අය නැද්ද කියලා. බය තැති ගැනීම නැති අය ඉන්නවා කිව්වා. කවුද කියලා කිව්වා. කේසර සිංහයාට බය තැති ගැනීම නැහැ කිව්වා. හැබැයිට නැද්ද කියලා කිව්වා. නෑ කිව්වා. දැන් රජුරවන්ට සිංහයා බලන්නමයි හිත. දැන් කැලෑ පාරේ ගියා. යාමකට ගල්තලාවක උඩ සිංහයා ඉන්නවා. දැන් රජුරු යන්නේ ඇතා පිටේ. සේනාවක් යනවා. ආම් බලාපන් කිව්වා. ගල්තලාව ඉන්නවා ආන්සි වෙලා. එතකොට රජුරු සේනාවට කිව්වා මේක බය වෙනවද නැද්ද බලන්න. බෙර තම්මට ඔක්කොම ගහපන් කිව්වා. නලා පිඹපන් කිව්වා. දැන් ඔන්න සේවකයෝ ඔක්කොම දැන් බෙර තම්මට ගහනවා නලා පිඹින එක ජරමරේ. දැන් ගල්තලාවේ ඈත සිංහයා ඉඳලා ඔළුව උස්සලා බැලුවා. බලලා ආයෙ ඔළුව වහගෙන ආයෙ බුදිය ගත්තා. ආයෙ මේ රජුරුකෝ සද්ද වැඩි කරපන් කිව්වා. බය කරන්න. දැන් සද්ද වැඩි කළා. සිංහයා නැගිට්ටා. නැගිටලා ඇඟ හෙල්ලුවා. වටපිට බැලුවා. ඔළුව ඉස්සුවා. සිංහ නාද කළා.
සිංහනාද කළා විතරයි මිනිස්සු බෙරතවුල් දාපු තැන් වල දාලා සීසීකට හැංගුණා. ඇත් රජා බෙටි හලාන දිව්වා. මේ රජුරන්ට බේර ගන්න විදියක් නැහැ. රජුරෝ නැතා යන යාන්තම් ගහක එල්ලුණා. ඇතා කැලෑ පැන්න රජුරු හිමීට බැස්සා. දැන් බයේ බැදෙන් සේනාවනේ. ආරක්ෂාවට හිටපු කවුරුවත් නැහැ. රජුරෝ දුවන්න තියාගත්තා. එතෙන් කවුරු කාගෙන් අනතුරක් වෙයිද කියලා දුවගෙන යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමස්සක් මං කරනවා. එතෙන්ට වැටුණා. අයියයි රජතුමනි ඇයි මෙහෙම කොවි බයින් කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ අපි මේ සිංහය බලන්න ගිහලා හරියට අදරයකටපත් වුණා. මේ සිංහයා නාද කළා. ඔක්කොම සීසීකට දිව මට ආරක්ෂාවට එකෙක්වත් නැහැ කිව්වා. මම මේ හොඳටම බය වෙලා මේ ආවේ. ඔබ වහන්සේට බයක් නැද්ද කියලා? නෑ අපිට බයක් නෑ. අපිට ඇහුණා කිව්වා. ඒ සද්දයන් ඇහුණා මේ දවුල් සද්දයක් නම් ඇහුණා. සිංහනාදිත් ඇහුණා. ඒවා ඉතින් අපිට අයිති නෑනේ කිව්වා. අයිති නෑ. ඒ කොහොමද කියලා. බයට ඇති ගැනීම හිතෙන්නේ නෑ කිව්වා අපිට. අනේ මටත් උනේ ඒක තමයි කිව්වා. මම හොය හිටියේ ඒක කිව්වා. පැවිදි වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ නම බවටපත් වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිංහයා වටපිට බලලා ඒකට කියන්නේ විජෘම්භණය කරනවා කියලා මවිල් සොලවර ඇඟ හොල්ලලා ඊට පස්සේ ඔළුව උස්සලා සිංහනාද කරද්දී මහණෙනි ගස්වලින් කුරුල්ල ආහසට පැන නගිනවා කිව්වා. අවට බෙන වලට යන්න බෙන ආශ්‍රිත සත්තු බෙනියට රිංගනවා කිව්වා. ජලාශ්‍රිත සත්තු ජලයට ඇතුළට රිංගනවා කිව්වා. ගුහා ආශ්‍රිත සත්තු ගුහාවට රිංගනවා කිව්වා. දන්වැල් වලින් ගැට ගන්න තියෙන හස්තීන් බෙටි හලාන දුවනවා කිව්වා. දන්වැල් කඩාගෙන. ඒ වගේ කිව්වා තථාගතයන් වහන්සේ මේ දුකයි කිව්වහම සැපයි කියලා අල්ලන් ඉන්න ඔක්කොම සැලී යනවා කිව්වා. මේ දුකට හේතුවයි කිව්වහම ඔක්කොම සැලෙනවා කිව්වා. මෙතන අනාත්මයි තමාගේ වසඟයට පත්වන්න කිසි දෙයක් නැහැ කිව්වහම කම්පා වෙනවා කිව්වා. මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජවරු පපුවට අග්ග ගහ කම්පා වෙනවා කිව්වා. අපි හිතේ මේ තමා කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි නැත කියනවා කියලා. එතකොට සිංහරාජෙක් සදේවකස්ස ලෝකස්ස දෙව් මිනිස් ලෝකයා අතර බ්‍රහ්මචක්කම් පවත්තයි. චතුරාර්ය සත්‍ය හෙලිදරව් කළා ප්‍රවර්තනය කළා. අර සිංහරාජයා සිංහනාද කළා වගේ බඹලෝ දක්වා කම්පා වුණා. අදරත් මේ ලෝකේ අනිත්‍යයි කියලා ඇහෙන එකට මේ සාමාන්‍ය හිස් මිනිස්සු කම්පා වෙන්නේ නැද්ද? ගැස්සෙනවා. ආත්මය නැත කිව්වම හුස්ම වැටෙන එක නවතිනවා. නැද්ද කියලා. ඉති දේවා මනුස්සාච යේ බුද්ධං සරණං ගතා සංගම්මතං නමස්සන්ති මහන්තං වීතසාරදං. මේ නිසා දෙවියොත් මිනිස්සුත් යමෙක් බුද්ධං සරණං ගතා බුදුරජාණන් වහන්සේ සරණ ගියාද ඒ සියලු දෙනාම එකතු වෙලා මහා විශාරද ඥාන ඇති මහා ගුණ ඇති ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරනවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන්නේ කවුරුද? දෙවියොත් වන්දනාමාන කරනවා, මිනිසුත් වන්දනා කරනවා. යම් මිනිසෙක් යම් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ සියලු දෙනා බොහෝම ආදරෙන් ශාස්ත්‍රුන් වහන්සේව වන්දනා කරනවා. දන්තෝ දමයතං සෙට්ඨෝ සන්තෝ සමයතං ඉසී මුත්තෝ මෝචයතං අග්ගෝ තින්නෝ තාරයතං වරෝ. හරි ලස්සනයි මේ ගාථාවේ තේරුම. දන්තෝ දමයතං සෙට්ටෝ. දන්තෝ තමන් වහන්සේ
දමණය වෙලා ඉන්නේ. මං කිය දමණය වෙච්ච චරිතය. දමණය වෙලා ඉන්නේ. දමණය වෙලා සිටින බුදුරජාණන් වහන්සේ අන් අයව දමණය කිරීමෙහිලා ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ තමයි ලෝක සත්‍යව දමණය කරන්නට ශ්‍රේෂ්ඨ. දැන් වචනෙන් දෙකින් ශ්‍රාවකයන් හික්මෙනවනේ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට වචන දෙකයි. මහා කස්සපයන් වහන්සේට වචන දෙකයි කියන්නේ හික්මෙනවා. උන්වහන්සේ තමයි දමණය කරන අය අතරින් ශ්‍රේෂ්ඨ. අඟුලිමාලට වචන දෙකයි කිව්වේ දමණය වුණා. උන්වහන්සේ තමයි දමණය වෙච්ච කෙනා. දමණය වෙන අය අතර අඟුලිමාලට කිව්වනේ නේ. අඟුලිමාල කිව්වනේ මේ මට දුවනවා කියනවා මට ඉන්න කියනවා අයියෝ ඔබ ඉන්නේ නැත්නම් ඇහුවා නිකන් ගෙහිදිකා ප්‍රශ්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දීපු උත්තරෙන් නිකම්ම දමණය වුණා. සන්තෝ සමේතං ඉසි ශාන්ත බවට පත් වෙලා අන් අයව ශාන්ත බවට පත් කරවන ඍෂිවරයා. එතකොට බුදුරජාණන් වහන්සේට කියන තව වචනයක් තමයි ඍෂිවරයා. ඍෂි මුත්තෝ මෝචේතං අග්ගෝ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අන් අයව කෙලෙසුන්ගෙන් නිදහස් කරවීමෙහිලා අග්ගෝ අග්‍රයි. කෙලෙසුන්ගෙන් නිදහස් කරවීමෙහිලා අග්‍රයි. තින්නෝ තාරේතං වරෝ උන්වහන්සේ ලෝකෙන් එතර වෙලා අන් අයව ලෝකේ එතර කිරීමෙහිලා උත්තමයි. ඉති හේතං නමස්සන්ති මහන්තං වීත සාරදං සදේව කස්මින් ලෝකස්මින් නත්ථිතේ පටිපුග්ගලෝති මිසී මහත් ගුණ ඇති විශාරද ඥාන ඇති. විශාරද ඥාන කියන්නේ මොනවද? උන්වහන්සේට විශාරද ඥාන හතරක් තිබ්බා. ඔව් ලෝකේ දෙවියන් මරුන් බමුණු සහිත ලෝකෙ කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කළා කියන්න බෑ. ඔබ වහන්සේ නිකලෙස් කියනවා. නමුත් මේ කියන්නේ කෙලෙස් කියලා කිසි කෙනෙකුට පෙන්වන්න බෑ කියනවා. උන්වහන්සේ නිකලෙස්. ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නාම ලෝකෙ කාටවත් කියන්න බෑ උන්වහන්සේ සම්මා සම්බුද්ධ නෑ කියලා. ඊළඟට උන්වහන්සේ යම් මාර්ගයක් ප්‍රතිපදාවක් දේශනා කළාද ඒ දේශනා කරපු දේ අනුගමනය කළාට ප්‍රතිඵල ගන්න බෑ කියලා ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ කියනවා. යම් එකක් ධර්ම අවබෝධයට බාධායි කියවද ඒ බාධාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ලෝකෙ කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ. ඒ කරුණු හතරෙන් උන්වහන්සේ විශාරදයි. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේට වීත සාරද කියලා කියනවා. ඉතින් දෙවියන් සහිත ලෝකයා තුල ඒතර දෙවියන් කිව්වහම සකල දිව්‍ය ලෝක සකල බ්‍රහ්ම ලෝක මේ බ්‍රහ්මාණ්ඩය තුල මේ සක්වල තුල සිටින යම්තාක් ලෝක ඇද්දී සියල්ල අතර නත්තිතේ පටිපුග්ගලෝ ඔබ වහන්සේ හා සමාන කෙනෙක් නෑ කියලා දෙවියන් මිනිසුන් ගිහින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. එතකොට බලන්න පින්වත්නි කොයිතරම් අපි කුමක්ද වාසනාවක් අපට. මොකද අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ තියෙන බව අපි දන්නේ. බොහෝ විට වෙන්නේ කුමක්ද අපි නොදන්නා නිසා අපිට මේක හිතින්නේ සාමාන්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ ගැන වුණත් අපිට එච්චර ගැඹුරකට තේරෙන්නේ නැහැ. එතකොට අපේ නොතේරුම්කම නේද අපේ හිතේ පැහැදීමට තියෙන බාධාව. එහෙනම් අපිට යම් කිසි දෙයක් හොඳට තේරුම් ගියොත් ඒක අපිට චිත්ත ප්‍රසාදයට හේතුවක්. එතකොට ඔබට මතකද මං කිව්වා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? සිත පහන් කර ගැනීම. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. දැන් බලන්න දෙවියන් අතර ගෞරව ලබන්නේ වන්දනමාන පූජා ලබන්නේ භාග්‍යවතුන්. දැන් භූමාට ලෝකයේ එක එක දෙවිවරු මොනවා කිව්වත් ඒ සකල දිව්‍ය ලෝකවල
සියලුම ලෝකවල සදේවක ලෝකයේ අතර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ අභිභූ කවුද? අභිභූ කිව්වේ ඒ සියල්ල මැඩලු අනභිභූතෝ බාහිර කෙනෙකුට නොමැඩලිය හැකි කවුද? භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේව සාදරයෙන් සරණ යමි කියලා සාදු කියනවා.